මදු සහ මාලි එකම පවුලේ සහෝදරියන්. මොවුන් තමන්ගේ අම්මාත් සමග කුඩා නිවසක ජීවත් වෙනවා. මොවුන් බොහෝම දුප්පත්. බොහෝම අමාරුවෙන් තමයි තමන්ගේ ජීවිතය සරිකරගන්නේ. ඒ වගේම මදුගේත් මාලිගේත් මාමා ඔවුන්ට අල්ලපු ඉඩමේ බොහෝම හොඳින් ජීවත් වෙනවා. ඔවුන්ට තරමක් හොඳින් මුදල් තිබෙනවා. ඔයාට දර හම්බ වුණාද නංගියේ? මට නම් එකම එක දර කෑල්ලක්වත් හොයාගන්න බැරි වුණා. අනේ මටත් එහෙමයි අක්කේ. අපරාදේ. අපි දෙන්නට උදෙන් මෙන්න තිබ්බේ දර ඇහිඳගෙන යන්න. මං හිතන්නේ අපිට කලින් කවුරු හරි එන්න ඇති. ඒක නිසයි දර කෑල්ලක්වත් හොයාගන්න නැත්තේ. අපරාදේ අක්කේ. හරි. දැන් අපි දෙන්නම ගෙදර යමුකෝ. අඳුර වැටෙන්නත් කිට්ටුයි. රෑ වෙනකොට ඉතින් මේ කැලේට වෙලා ඉන්නත් බෑනේ. අනේ මේ බලන්නකෝ අක්කේ. මොකද්ද මේ බීජය? හරියට බොංචි ඇටයක් වගේ. ඒත් ගොඩාක් විශාලයි. මදු සහ මාලි කැලේට ඇවිත් ආපහු නිවසට යන්න සූදානම් වෙනකොට මදුට බොහෝම විශාල බීජයක් දැක ගන්න පුළුවන් වුණා. ඉතින් මේ මදු එය අතට ගත්තා. ඒ බොංචි බීජයක් වගේ පෙනුන නිසයි. නමුත් මෙය බොහෝම විශාලයි. ඉතින් මාලිත් මදුත් මේ බීජය ගෙදර අරගෙන ගිහින් එය පැල කළා. හොඳින් එයට පොහොර ජලය දැමුවා. බලන්නකො මාලිදුවේ මොන වින්නහියක්ද මේ වෙලා තියෙන්නේ. ඊයේ රෑ වෙනකොටත් මිදුලේක පැලයක් තියා පැල ඇටියක්වත් තිබුණේ නැහැ. අද උදේ බලනකොට මුළු ගෙදරම වහගෙන වැලක් වැවිලා. මොකද්ද දුවේ මේ උනේ? ඊයේ මායි නංගි දර ගේන්න කැලේට ගිහින් එනකොට නංගිට බිම තිබිලා විශාල බීජයක් හම්බුණා. ඒක හරියට බොංජි ඇටයක් වගේ. නංගි ඉතින් ඒක ගෙදර අරගෙන ඇවිල්ලා මෙතන පැල කළා. මම හිතන්නේ ඒ බීජය මෙතන පැල වෙලාද කොහෙදෝ අම්මේ. දෙවියනේ මොනවා? එහෙනම් ඉක්මනින්ම මේ වැල ගලවලා දාමු දුවේ. එක දවසකට මේ තරම් ලොකුවට වැවුණා නම් තව ටික දවසක් වෙනකොට අපේ ගෙදරට මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. අනේ අම්මපා මේ කෙල්ලටත් පිස්සු නොවැ. දන්නේ නැති බීජ අරගෙන ඇවිත් ගෙදර පැල කරනවා. මොන වින්නහියක් වෙයිද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඒත් අම්මේ මදු නංගි ගොඩක් ආසාවෙනුයි මේ බීජය අරගෙන ඇවිත් පැල කළේ. අපි ටිකක් ඉවසලා බලමු නේද? එක දවසක් මේ පැලේ තියලා හෙට මීටත් වඩා මේ පැල ලොකු වෙලා තිබුණොත් අපි මේක කපලා දාමු. දන්නේ නෑනේ මේ පැලේ මොන જાතිය එකක්ද කියලා. ඔන්න ඔහේ අපි මේක තියාගමු අම්මේ. වටින දෙයක්ද දන්නේ නෑනේ. ඈ මාලියෝ ඒ පාර ඔහෙත් නංගි වගේම මෝඩකම් කරන්න පටන් ගත්තද? ගිහින් අර පිහිය අරගෙන එන්න මේ වැල කපලා දාන්න. මේක තව දුරටත් තියාගෙන හිටියොත් අපේ ගෙදරත් කඩන් වැටෙයි. අනේ අම්මේ ඔය වැල නම් කපලා දාන්න එපා. මමත් උදේ පුදුම වුණා ඕක දැකලා. ඊයේ හවසයි මං ඔය බීජය පැල කළේ. අද ගොඩක් ලොකු වැලක් බවට පත් වෙලා. අනේ අම්මේ ඕක කපන්න එපා. මම ගොඩක් ආසාවෙනුයි ඉන්නේ ඕකේ හැදෙන ගෙඩි මොනවද කියලා බලන්න. ලස්සන මල් පිපෙනවත් ඇති. අනේ අම්මේ මට තව දවස් 2-3ක් විතරක් අවස්ථාවක් දෙන්න. ඔය වැල ඔයිටත් වඩා ගොඩක් ලොකු වුණොත් අම්මා ඔය වැල කපලා දාන්න. අනේ අම්මේ තව දවස් 2-3ක් විතරක් මට දෙන්නකෝ. අනේ ඔව් අම්මේ මදු නංගි ගොඩක් ආසාවෙනුයි මේ බීජය පැල කළේ. අපි තව දවස් 2-3ක් බලමු. අපේ ගෙදරට හානියක් වෙන්න තරමටම මේ වැල ලොකු වුණොත් අපි මේක කපලා දාමු. අඩුම තරමේ හෙට දවස වෙනකන්වත් බලන්න. එක දවසක් ඇතුළත මේ වැල මෙච්චර ලොකු වුණා නම් හෙට වෙනකොට අනිවාර්යෙන්ම මේ වැල තවත් ලොකු වෙලා තියෙයි. එහෙම වුණොත් කොහොමත් ඉතින් අපේ ගෙදරට හානියක් වෙනවනේ. ඒක නිසා අපි මේ වැල කපලා දාමු. අනේ අම්මේ කලබල වෙන්නේ නැතුව අපිට තව දවස් 2-3ක් විතරක් දෙන්නකෝ. අනේ ඔව් අම්මේ කරුණා කරලා හෙට උදේ වෙනකල් බලන්නකෝ. මුදලාලි මම මේ මුදලාලිව හම්බ වෙන්න ඔබතුමාගේ ගෙදරට යන ගමන්. හොඳයි පාරදිම මුණ ගැහිච්ච එක. ඔන්න එහෙනම් මං ඔබතුමා කියපු විදිහටම ඔබතුමාගේ වැඩේ ඉවර කරා. හොඳයි. ඔන්න ඕකයි මං ඔහෙට හැම වැඩක්ම බාර දෙන්නේ. සිරිදාස මොකෝ කිව්වේ? ආයේ කඩපිලේ වෙළඳාම් කරන්නේ නෑ කිව්වද? ඔව් මුදලාලි කියපු විදිහටම මම සිරිදාසව බය කළා. දැන් ඉතින් ආයේ සිරිදාස වෙළඳාම් කරන්න එන එකක් නෑ. මුදලාලිට පාඩු ලැබෙන එකකුත් නැති වෙයි. සිරිදාස හොඳටම බය වුණා. ආයේ නම් ඉතින් මුදලාලිට සිරිදාසගෙන් කරදරයක් නෑ මුදලාලි. හොඳයි.
ඔහේ දන්නවනේ අපේ ගමේ කඩපිලේ වෙළඳාම් කරන හැම මිනිස්සෙක්ම මගේ මිනිස්සු කියලා. මගෙන් බඩු බාහිර ආදී අරගෙන ඒව විකුණන එක විතරයි ඒ මිනිස්සු කරන්නේ. මුළු කඩපිලම මගේ වගේ තමයි. අලුත් මිනිස්සු අපේ කඩපිලට ඇවිත් වෙළඳාම් කරන්න පටන් ගත්තට පස්සේ ඒ මිනිසුන්ට ඕන හැටියට බඩු විකුණනවා. එතකොට ඉතින් මගේ තියෙන බඩු වල වෙළඳාමත් අඩු වෙනවා. ලාභෙත් අඩු වෙනවා. ඒ මිනිසුන්ට ඕන හැටියට ගණන් අඩු කරලා ලාභෙට බඩු දෙන්න ගත්තාම මගේ බඩු විකුණ ගන්න වෙන්නේත් නැහැ. ඔන්න ඕකයි කඩපිලට අලුත් මිනිස්සු වෙළඳාම් කරනවට එනවට මම අකමැති. හොඳයි. ඔහේ ඉතින් හොඳටම වැඩ කරනවනේ. ඒකයි මං ඔහෙට මේ හැම වැඩක්ම බාර දෙන්නේ. එහෙනම් හවස් වරුවේ අපේ ගෙවල් පැත්තට එන්නකෝ. මං ඔහෙට පොරොන්දුන මුදල දෙන්නම්. තවත් වැඩක් තිබුණොත් මං ඔහෙට කියන්නම්කෝ. ගමේ තියෙන කඩපිලේ ප්‍රධානත්වය මේ මුදලාලි තමයි අරගෙන ඉන්නේ. ඔහු ගමේ මිනිසුන්ට හිරිහැර කරදර කරමින් ඔහුගේ මේ ප්‍රධානත්වය ආරක්ෂා කරගන්න ගොඩක් උත්සාහ කරනවා. මේ කඩපිලට එන අලුත් වෙළෙන්දුන්ට නම් මේ මුදලාලි ඉන්නට දෙන්නේ නැහැ. ඔහු කොහොම හරි ඒ මිනිසුන්ට කරදර කරලා වෙළඳාම් කරන එක නවත්වනවා. ඒ තරමටම ඔහු මුදල් වලට හා බලයට බොහෝම කෑදරයි. මිනිසුන්ට ගොඩක් හිරිහැර කරමින් මේ මිනිසුන්ව තලා පෙලන්න මේ මුදලාලි දෙපාරක් නම් හිතන්නේ නැහැ. මදුගෙත් මාලිගෙත් මාමා මේ මුදලාලිට බොහෝම උදව් කරනවා. මේ වැඩවලට ගොඩක්ම උදව් කරන්නේ ඔහු. අනේ අක්කේ මේ බලන්නකෝ මොනතරම්නම් ලොකු බෝංචිද. අනේ මට නම් හිතා ගන්නවත් බෑ. මේ බීජේ පැලකලේ පෙරේදා. ඊයේ වෙනකොට ගොඩක් ලොකු වැලක් හැදිලා තිබුණා. අද බෝංචිත් හැදිලා බෝංචි මල් පිපිලා මොන වගේ මායා වැලක් දැක්කේ මේ? අනේ ඒකනේ මදු නංගි. මේක මොන වගේ මායා වැලක්ද? අද බෝංචි ගෙඩි හැදිලා. මට නම් මේක හිතා ගන්නවත් බෑ නංගි. අපේ ගෙදරට කිසිම හානියක් වෙන්නෙත් නෑ. මේ වැල මීට වඩා ලොකු වෙන්නෙත් නෑ. අනේ නංගි අපි මේක අම්මට කපන්න දෙන්නේ නැතුව එමු. බලන්නකො මේ කරල් වල ලොකු. මේ කරල් 3-4කින් කිලෝ එකකට සෑහෙයි. අපිට මේවා විකුණන්නත් පුළුවන් වෙයි. නංගි අපි මේක ඇත්තම බෝංචිද කියලා බලන්න එක වතාවක් උයලා බලමු. අනිත් බෝංචි වගේම තිබුණොත් අපි මේවා කඩපිලට අරගෙන ගිහින් විකුණමු. මේ එක වැලක මොන තරම්නම් බෝංචි තියෙනවද? ඉතින් මේ සහෝදරියන් දෙදෙනා මොවුන් කතා කරගත්ත විදිහටම මේ බෝංචි වැලෙන් බෝංචි කඩාගෙන උයලා බැලුවා. මේවා ඇත්තම බෝංචි බව ඔවුන්ට තේරුම් ගියා. මේ බෝංචි සාමාන්‍ය ආකාරයේ බෝංචි නොවුන නිසා මොවුන්ට බොහෝම හොඳ වාසියක්වත් වෙන්නයි යන්නේ. ඉතින් මේ සහෝදරියන් දෙදෙනා මේ බව ඔවුන්ගේ අම්මටත් කියලා පහවදා ඉඳලා මේ බෝංචි කඩාගෙන ගිහින් වෙළඳ පොලේ විකුණන්න තීරණය කළා. ඔවුන් ඉතින් මේ බෝංචි විකුණන්න පටන් ගත්තා. වැලේ තියෙන සියලුම බෝංචි අද දවසේ කඩා නිම කළත් පහුවදා උදේ වෙනකොට මේ බෝංචි වැල ආපහු බෝංචි වලින් පිරීලා තිබුණා. ඉතින් මොවුන් බොහෝම හොඳ මුදලක් උපය ගන්න සමත් වුණා. දින 2-3ක්ම මොවුන් මේ විදිහටම සිදු කළා. අනේ මාලිදුවේ ඔයයි නංගී මේ කරන වැඩේ නම් බොහෝම හොඳ දෙයක්. බලන්නකෝ වෙන තැන්වල මේ එළවලු වර්ග මොන තරම්නම් ගණන්ද. ඒත් ඔයාලගේ බොහෝම ලාභයි. මම දන්නේ නෑ ඔයාලා මේ එළවලු කොහෙන් ගේනවද කියලා. ඒත් මේ එළවලු වල පුදුම රසක් තමයි තියෙන්නේ. ඊයේත් මම බොංචි කිලෝ එකක්ම අරගෙන ගියානේ. මගේ දරුවෝ ගොඩක් ආසාවෙනුයි මේව කන්නේ. පුතේ අද මට බොංචි කිලෝ 2ක් ඕනේ. ඉක්මනින්ම ඔය ටික දාලා දෙන්නකෝ. ගොඩක් ගණන් අඩු නිසා ඉක්මනින්ම ඔයාලගේ බොංචි ඉවර වෙනවනේ. අපේ බොංචි කවදාවත්ම ඉවර වෙන්නේ නෑ. නැන්දා උදේම අපි බොංචි විකුණන තැනට එන්නකෝ. එතකොට නැන්දට හැමදාම උදේට බොංචි ගන්න පුළුවන්. මේවා අපි කොහෙන්වත් ගෙන්නන්නේ නෑ නැන්දේ. ගෙදරමයි හදන්නේ. ඒක නිසා නැන්දට හැමදාම උනත් බොංචි ගන්න පුළුවන්. ආනේ එහෙමද? හොඳයි දුවේ. මම හැමදාම බොංචි ගන්න එන්නම් කොහෙනම්. උදේ පාන්දරින්ම එන්නම්. දැන් මට බොංචි කිලෝ 2ක් දෙන්නකෝ. මේ මදු සහ මාලි දෙස මේ ගමේ කඩපිලේ මුදලාලි බොහෝම වමනාවෙන් බලාගෙන හිටියා. ඒ මේ මදු සහ මාලි නිසා ඔහුගේ එළවලු කඩවලට බොහෝම පාඩු සිද්ධ වෙන නිසා. බෝංචි මේ දවස්වල බොහෝම මිලාදිකයි. ඉතින් මාලි සහ මදු ගොඩක් ගණන් අඩුවට බෝංචි විකුණන නිසා
ඔහුගේ කඩවලින් ගමේ කිසිම කෙනෙක් බෝංචි මිලට ගන්න ආවේ නැහැ. ඉතින් ඔහුට මේ බෝංචි විසි කරන්න සිද්ධ වුණා. මේකෙන් කෝපයටපත් වුණු මේ මුදලාලි මදුටත් මාලිටත් බැනවදින්න පටන් ගත්තා. ආපහු මේ කඩපිලට වෙළඳාම් කරන්න එන්න එපා කියලත් ඔහු කිව්වා. නමුත් මේ සහෝදරියන් දෙදෙනා නම් ඔහු කියපු දෙයක් පිළිගත්තේ නැහැ. මොකද ඔවුන්ට ඇති එකම ආදායම් මාර්ගය මෙය වන නිසා. අම්මත් ඔවුන් දෙදෙනාත් මෙයින් ජීවත් වන නිසා ඔවුන් මේ වෙළඳාම නවත්වන්න කැමති වුණේ නැහැ. අපේ මුදලාලි මට ආපහු වැඩක් පවරව්වනේ හාමිනේ. මේ වැඩේ නම් කරන්න මගේ හිතටත් මොකදෝ වගේ. ඔහේගේ හිතට හරි නෑ කියලා බෑනේ. දන්නවනේ මුදලාලි ඔය හැම වැඩකටම ඔහේට හොඳට ගෙවනවා. ඒක නිසා ඔන්න ඔය බෑ කියන්නේ නැතුව දෙන ඕන වැඩක් බාරගන්න අපිට වටින්නේ ඉතින් සල්ලි නෑ. ඔහේ දැකලා තියෙනවද අපේ අක්කලාගේ ගෙදර වහලේ ගොඩක් ලොකු වැලක් ගිහින් තියෙනවා. ඕන් ඕක බෝංචි වැලක්ලු. කෙල්ලෝ දෙන්න ඕකෙන් බෝංචි කඩාගෙන හැමදාම අරගෙන ගිහින් විකුණනවලු. ගොඩක් අඩුවට විකුණන නිසා මුදලාලිගේ කඩවලට ගොඩක් පාඩු සිද්ධ වෙනවලු. කෙල්ලට කිව්වට අහන්නෙත් නැල්ලු. කෙල්ලෝ දෙන්නත් ඉතින් බොහොම මුරණ්ඩුයි නොව. වෙළඳාම් කරන්න එපා කිව්වට කිසිම දෙයක් අහන්නේ නැල්ලු. මුදලාලි කිව්වා ඔවුන්දලාට පාඩමක් උගන්වන්නත් එක්ක ඔය බෝංචි වැල මුලින්ම කපලා දාන්න කියලා. මම මේ ඒක ගැනයි හිතුවේ හාමිනේ. දෙවියනේ එහෙනම් ගමේ ගෑනු උදවිය ඔක්කොම කතා වෙන්නේ ඔය මදුගෙයි මාලිගෙයි බොංචි විකිණීම ගැන වෙන්න ඇති. ගමේ ගෑනු උදවිය බොහෝම ආසාවෙනුයි ඔය බොංචි වර්ගය හොයාගෙන උයන්නේ. දෙවියනේ අපි ඉක්මනටම ඔය බොංචි වැල කපලා දාමු මහත්තයෝ. එහෙම නැති වුණොත් ඔය මිනිස්සු අපිටත් වඩා සල්ලිකාරයෝ වෙයි. දන්නවනේ අපි ඔය මිනිසුන්ට පොඩ්ඩක්වත් කැමති නෑනේ. කොහොම හරි ඉක්මනින්ම ඔය බොංචි වැල කපලා දාමු. ඕකෙන් මුදලාලිටත් වඩා අපිටමයි වාසිය. මම නම් ඔහේගේ අක්කට පොඩ්ඩක්වත් කැමති නෑ. ඔහේ ඒක හොඳටම දන්නවා නොවැ. අපි ඔය බොංචි වැල ගිහින් කපලා දාමු. ඔය මිනිසුන්ට කවදාවත් දියුණු වෙන්න නම් දෙන්න හොඳ නෑ. මදු සහ මාලි ඔවුන්ගේ අම්මා සමග ගොඩක් අපහසුතා මැද්දේ බොහෝම ගුණ යහපත්ව ජීවත් වන මිනිසුන්. ඉතින් ඔවුන්ට සොබාදහමින් ලැබුණු මේ අවස්ථාවට මේ මාමා සහ නැන්දා ඊර්ෂ්‍යා කරන්න පටන් ගත්තා. ඉතින් ඔවුන් එදා රාත්‍රියේම මේ යෝධ බෝංචි වැල කපා දමන්න පිටත් වුණා. ඒ මේ මදුත් මාලිත් ඔවුන්ගේ අම්මාත් කෙරෙහි තිබුණු දැඩි ඊර්ෂ්‍යාව නිසයි. මේ මාමා සහ නැන්දා ඔවුන් දියුණු වෙනවාට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඉතින් ඉක්මනින්ම හොර රහසේම මොවුන්ගේ නිවසට පිටත් වුණු මේ බිරිඳ සහ සැමියා මේ යෝධ බෝංචි වැල මුලින්ම කපා දැමුවා. ගොඩක් උත්සාහ කරලා කාටවත් නොදැනෙන්නට මේ බෝංචි වැල කපා දමා ඉක්මනින්ම ඔවුන්ගේ නිවසට පැමිණියා. අනේ කවුද දෙයනේ මේ අපරාධ කළේ? අපි සතියක් විතර මේකෙන් දැන් ආදායමක් ගත්තේ. ඊරිසියාකාර මිනිස්සු මොනතරම්නම් ඊරිසියාවක් ඇද්ද අපිත් එක්ක. මනුස්සෙක් සතුටින් කාලා බීලා ජීවත් වෙනවා දකින්න මේ ගමේ කිසිම කෙනෙක් කැමති නැද්ද? අපි මොනතරම්නම් අපහසුතාව මැදද ජීවත් උනේ. යාන්තමින් ඔළුව උස්සලා ජීවත් වෙන්න පුළුවන් විදිහක් ලැබුණා විතරයි. ඒකත් විනාශ කරලා දාලා. අනේ අම්මේ දැන් ආයේ ඕක ගැන හිතලා දුක් වෙන්න එපා. මේක තමයි අපේ ලැබීම. අපි අපිට පුළුවන් විදිහට ජීවත් වෙමු. ගමේ මිනිස්සු අපිට ඕන තරම් ඊර්ෂ්‍යා කරපු දෙන්, කරදර කරපු දෙන් අපි මේ මිනිස්සුන්ට වෛර කරන්න ඕන නෑ අම්මේ. අපිට ඇත්තටම දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒ දේ අනිවාර්යෙන්ම ලැබෙයි. අපිට ලැබුණු දේවල් අපිට අයිති නැත්නම් අනිවාර්යෙන්ම අපිට ඒ දේවල් අහිමි වෙනවා. අම්මා දැන් නාඩා ඉන්නකෝ. අනේ ඒක නෙවෙයි. මට කියන්න බැරි වුණානේ ඔය දෙන්නට. අක්කේ ඊයේ මම ඉලවලු කපද්දි මගේ ඇඟිල්ල තුවාල වුණා නේද? මම මේ බෝංචි වලින් කොලයක් අරගෙන තලලා ඒ තුවාලේ උඩින් තියාගත්ත ලේ යන එක නවතීද බලන්න. අනේ අක්කේ විනාඩි 5ක් විතර ගිහින් බලනකොට මගේ ඇඟිල්ල කැපුණු තැනවත් තුවාලයක්වත් තිබුණේ නැහැ. අඩුම තරමින් තුවාල කැලලක්වත් තිබුණේ නැහැ. මම කඩේට යනකොටයි දැක්කේ. පුදුමයි අක්කේ.
මට මේක ඔයාටයි අම්මටයි කියන්න බැරි වුණානේ. මේ කොළවල ඒ තරම්ම බලගතු බලයක් තියෙනවා. ඇත්තටම මේක මායා බෝංචි වැලක්ද කොහෙදෝ අක්කේ? මේ තරම් වටිනා මේ මායාකාර යෝධ බෝංචි වල අහිමිවීම ගැන මේ අම්මා ගොඩක් දුකටපත් වුණා. මේ ආදරණීය දියණියන් දෙදෙනා Tamanගේ අම්මගේ හිත හැදුවා. මොවුන්ට මේ තරම් නපුරුකම් කළ මාමා සහ නැන්දා බොහෝම සතුටිනුයි හිටියේ. නමුත් ඒ සතුට වැඩි වේලාවක් නම් තිබුණේ නැහැ. ඔවුන්ගේ පුතාට දරාගත නොහැකි බඩේ අමාරුවක් හැදුනා. එය රෝහලකට අරගෙන ගියත් අඩු කරන්න නම් පුළුවන් වුණේ නැහැ. දොස්තරවරුන් පැවසුවේ මේ සඳහා බොහෝම ලොකු මුදලක් වැයවන බවයි. ඉතින් මේ මාමා Tamanගේ අසරණ පුතාව බේරගන්න ඕන නිසා මුදල් ඉල්ලගන්න ගමේ මුදලාලි ළඟට පිටත් වුණා. නමුත් මේ මාමා අසරණ වුණ වෙලාවේ මේ මුදලාලි නම් උදව් කළේ නැහැ. මේ මුදලාලි ඔවුන්ට බැනවැදී නිවසින් පන්නා ගත්තා. ඉතින් ඔවුන් තේරුම් ගත්තා මේ මුදලාලි බොහෝම අවස්ථාවාදී මිනිසෙක් බව. Tamanගේ සහෝදරයාට අසනීපයක් සැදී ඇති බව තේරුම්ගත් මේ දියණියන් දෙදෙනා මේ යෝධ බෝංචි වැලේ ඉතිරි වී තිබුණු කොළයක් අරගෙන ගිහින් එහි යුෂ මේ කුඩා පිරිමි දරුවාට පානය කරන්න දුන්නා. ඒ මොහොතේම ඔහුගේ බඩේ අමාරුව හොඳ වුණා. ඉතින් මේ මාමා සහ නැන්දා ඔවුන් සිදු කරපු දෙයට මේ දරුවන්ගෙන් සමාව ගත්තා. පහුවදා උදේ මොවුන් නැගිටලා බලනකොට කපා දැමූ බෝංචි වැල යලිත් ලියලා තිබුණා. ඉතින් මොවුන්ගේ සතුට කියාගත නොහැකි තරම් වුණා. බොහෝම කරුණාවන්ත වුණු මොවුන්ට නැවතත් සොබාදහමේ ආශිර්වාදය ලැබුණා. ඉතින් මේ බෝංචි විකුණමින් ඔවුන් මුළු ජීවිත කාලය පුරාම බොහෝම සතුටින් හිටියා. මේ බෝංචි වැල කවදාවත්ම මැරුණේ නම් නැහැ. ඒ වගේම බෝංචි හටගන්න එක නැවතුනේත් නැහැ. ගොඩක් සතුටින් මොවුන් ජීවත් වුණා.